මම හොඳින් ඇති කියලා මම හිතනවා. අපි අද ගස්ලබු සහ අන්නාසි වලින් ජෑම් එකක් හදමු. මේවා අපිට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් දේවල්. ඒ වුණාට මේක හැදුවට පස්සේ ඔයාලට හිතෙයි මේක කොච්චර ලේසිද ඒ වගේම කොච්චර රසද. මේක අපේ කඩින් ගන්න ජෑම් වගේම තියෙනවා. ගස්ලබු ගෙඩියේ ඝනකම පොත්ත සේරම අයින් කරගන්න. ඊට පස්සේ අන්නාසි කෑලිත් එක්ක දෙකම හොඳට බ්ලෙන්ඩ් කරගන්න කෑලි හිටින් නැති වෙන්න. මේ වගේ පෑන් එකකට හොඳින් බ්ලෙන්ඩර් කරගත්තු එක දාලා ඒකට සීනිත් එකතු කරන්න. අවශ්‍ය ප්‍රමාණවල මම ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම්. මේ විදිහට හොඳින් කවලම් කරගන්න. ලිප ඔන් කරන්න ගින්දර මධ්‍යම ප්‍රමාණයට තියාගන්න. හොඳට කවලම් කරන්න. මේක නිතරම කවලම් කරන්න ඕන නැත්නම් අඩිය අල්ලන්න බලනවා. ලුණු එකතු කරන්න. හොඳට කවලම් කරන්න මේක නිතරම. අවශ්‍ය පදම එනකන් ඔයාලා හොඳට මේක කවලම් කරමින් ඉන්න ඕනේ. අපිට මේකේ පදම හොයාගන්න පුළුවන් මේ විදිහට මිශ්‍රණය මැදින් ඉරක් ඇඳහම මේ දෙක එකතු වෙන්නේ නැත්තම් ඒ පදම තමයි හරි. අපිට ඒ වෙනකම් මේක කවලම් කරමින් ඉන්න වෙනවා. මේ වෙලාවේදී ඔයාලට දෙහි එකතු කරගන්න පුළුවන්. හොඳට කවලම් කරන්න. තාමත් මේකේ පදම හරි නැහැ. තාමත් මේ ඉරක් ඇඳහම දෙපැත්ත හා වෙන්න බලනවා. හොඳට කවලම් කරමින් ඉන්න ඕනේ. තවත් පොඩ්ඩක් මදි. හොඳට කවලම් කරන්න. මෙන්න මේ පදම තමයි හරි. දැන් අපි ජෑම් එක හදලා ඉවරයි. ඔයාලට දැන් මේක රස බලන්න පුළුවන්. ඔයාලට පෙනුමෙන්න පේනවා ඇති. මේක අපි කඩෙන් කියන ජෑම් එක වගේම පෙනුමට තියෙනවා. ඒ වගේම රසත් එහෙමයි. ඉතින් මම ඔයාලගෙන් ඉල්ලනවා මගේ වීඩියෝ එක හොඳයි නම් මාව subscribe කරන්න.